හොඳයි. දැන් අපි ප්‍රස්තාර ගානේ සම්පූර්ණයෙන්ම ඉවරයි. ඇත්තටම අන්තිම කොටස විතරයි තියෙන්නේ. දැන් හොඳට බලාගන්න මෙතන පොඩක් අන්තිම අන්තිම පාරටත් බලමු මේ මොකද්ද උනේ කියලා මෙතන. දැන් මේ රෝස පාටින් තියෙන වක්‍රේ හොඳට බලාගන්න. මේ වක්‍රේ සමීකරණය තමයි මේ තියෙන්නේ. 4 ධන 2x ඍණ x වර්ගය. හරිද? එතකොට මේ සමීකරණයෙන් ඕන y අගයක් ගන්න පුළුවන් වා x අගය දන්නවනේ. හරි? දැන් උදාහරණයකට x සමානයි බිඳුව දැම්මොත් y එනවා 4ක්. ඒක මෙතන ගන්නට තියෙනවා දැක්කද? බිඳුවයි 4. ඒ වගේ ඕන තැනක ගන්න පුළුවන්. දැන් x සමානයි 1 දැම්මොත් y 5. මෙතනින් ගන්න පුළුවන්. මේකෙන් ගන්න පුළුවන්. හරි. ඒතර ප්‍රස්ථාරය බැලුවොත් ඒක අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඉතින් ඔය ඔක්කොම ලක්ෂ ටික තියෙනවා. ඒක හරි. දැන් බලන්න y බිඳුව වෙන්නේ කොහෙද කියලා. y බිඳුව වෙන්නේ කොහෙද? y බිඳුව වෙන්නේ මෙන්න මේ තැන් දෙකේදී. මෙතනදී බිඳුව වෙනවා y. ආයි මෙතනදී වෙනවා. හරි. ඒතර y බිඳුව වෙනවා කියන්නේ මේ සමීකරණයට මොකද වෙන්නේ? y වෙනුවට බිඳුව දාන්න. දැක්කද? එතන තමයි වර්ගජ ප්‍රකාශනයක ඉඳන් වර්ගජ සමීකරණයකට ගියා. එතකොට මෙහෙම බිඳුව වෙන්නේ කොයි වෙලාවටද? මේ තැන් දෙකේදී තමයි බිඳුව වෙන්නේ. එතන අපි හොයාගත්ත x සමානයි 3.2 දී ඍණ 1.2. ඔය තැන් දෙකේ තමයි බිඳුව වෙන්නේ. ඒක පේනවනේ. කියන්නේ දැන් මේ ප්‍රස්ථාර කොලේ පේන්නේ නැහැ. සාමාන්‍ය දොළ පුතාලා අඳින ප්‍රස්ථාර කොලේ පේනවා. මොකද කොටු පහක් තියෙන. ඒ කොටු පහේ එකක් පැනලා තිනවයි කියලා දුන්නානේ. හරි. එතකොට මේවා තමයි මූල. ඉතින් මූල. හරි. මේ සමීකරණයේ මූලය. ඒ කියන්නේ උත්තර. මේ සමීකරණයේ උත්තර දෙක තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට හරි. එතකොට මොකද්ද උත්තර කියන එකේ තේරුම? දැන් ඔයා මෙතන 3.2 ආදේශ කරොත් බිඳුව එන්න ඕනේ. 4 ධන දෙවරක් 3.2 ඍණ 3.2 වර්ගය. උතන බිඳුව එන්න ඕනේ. ඒක තමයි ඒකේ තේරුම. හරි නේද? බිඳුව වෙන්න ඕනේ. ඍණ 1.2 දැම්මත් මේ දේම වෙන්න ඕනේ. හරි. ආසන්න අවස්ථාවක් අරන් තියෙන්නේ අපි කියන්නේ. ආසන්න පළමු දශම ස්ථානෙටනේ තියෙන්නේ. ඒතර බිඳුවට අඟින් යන්නත් පුළුවන්. හරි. එතකොට දැන් ඊළඟට අහලා තිනවා ඒ ඇසුරේ මූල පහ සඳහා අගයක් ලබා ගන්න. මේකදී මේ ප්‍රකාශනයම අපි ලියන්න තව විදියක් හොයාගත්තා මෙතන. මේ තියෙන්නේ. ඒතර මේ දේම අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. අපි ඒක හොයාගත්තා. නොහොම තියෙන්නේ. ඔහොම ලියන්න පුළුවන්. එකම දේ ලියලා තියෙන්නේ. දැන් මතක ඇති දොළ පුතාලට අපි කතා කරා ප්‍රස්ථාරයක් දැන් බලලා එකපාර සමීකරණේ ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි. අපි ඒවා කතා කරා. දැන් මෙහෙම තියෙද්දි දැන් අපි දන්නවා නම් 3.2 වෙද්දි බිඳුව වෙනවා කියලා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. එතකොට අපි ඒක පාවිච්චි කරමු. අපි දන්න දේ මම පොඩ්ඩක් මෙතන ලියන්න. x සමානයි 3.2 වන විට x සමානයි 3.2 වන විට 3.2 විට y සමානයි බිඳුව වේ. එයි අපි ඒක දන්නවනේ. එතන අපිට පේනවා ප්‍රස්ථාරේ. ඒත් අපි ඒක පාවිච්චි කරමු මෙතන. හරි. මේ සමීකරණේ මේකෙම සමීකරණේ මේක දන්නවනේ. අපි පාවිච්චි කරමු y සමානයි 5 ඍණ 1 ඍණ x වර්ගය. මේ කොටස පොඩ්ඩක් අමාරුයි. ඇත්ත කියන්න ඕනේ. අන්තිම කොටස පොඩ්ඩක් අමාරුයි. පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒකින්ද ඒක ගැන ලොකුවට බොරි වෙන්න එපා. අර අදහස ගන්නයි බලන්න ඕනේ. මේ දේනොත් දෙයක් තේරුම් ගන්න බලන්න. ඒකයි මේ උත්තරේ ගන්න එක නෙමෙයි වැඩි. හරි. දේවල් තේරුම් ගන්න එක. එතකොට ඊළඟ එක්සෑම් එක උඹලා එක්සෑම් එකේදී
ඇප්ලයි කරන්න පුළුවන් ඒක. ඒකට y බිඳුව වෙනවා. දැන් අපිට ඕනේ මූල පහේ යකේ මූල පහේ. ඒකට 5 ඍණ 1 ඍණ 3.2. කොහොම එනවා. දැන් ඔතනින් අපි කොහොමද වර්ගමූල 5 ගන්නෙ? හරි. එතන බිඳුව සමානයි 5 ඍණ මෙතන 1 ඍණ 3.2 ඍණ 2.2යි කොහොම එනවා. හරි. ඒතර ඔතනින් අපිට මූල පහේ අගය ගන්න පුළුවන්. ඒතර පහ මේ පැත්තට මම මේ කොටස යවන්නම්. ඒතර පහ සමානයි නැත්තම් ඍණ 2.2 වර්ගය සමානයි 5යි කියලා එනවා. හරි. ඍණ 2.2 වර්ගය. එතකොට මෙහෙම එකක් තියෙනවා. දුවල පුතාලා හොඳට බලා ගන්න. ඍණ 3 වර්ගය සමානයි ධන 3 වර්ගය. හරි. නේද? ඒ ඍණ 3 වර්ගය ඍණ 3 වැඩි කිරීම ඍණ 3 ධන 9යි. ධන 3 වර්ගයත් 9යි. හැබැයි ඍණ 3 වර්ගය සමාන වෙන්නේ නැහැ ඍණ 3 වර්ගයට. ඒකේ පරහන ගොඩක් වැදගත්. මේ තියෙන්නේ ඍණ 9. එතන ධන 9. ඒව සමාන නැහැ. හරි. ඒකින්ද මෙතන මට ලියන්න පුළුවන් 2.2 වර්ගය කියලා ලියන්න පුළුවන්. හරි. දැන් දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් අපිට වර්ගමූල 5 එනවා. දැන් දෙපැත්තෙන්ම වර්ගමූලය ගන්න. මොකද මට වර්ගමූල 5 ඕනේ හින්දා. ඒතර එතනින් එනවා. එතන වර්ගයට වර්ගමූලය කැපිලා යනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඒතර මෙතන 2.2ක් එනවා. වර්ගමූල 5 අගය 2.2 කියලා එනවා. හරිනේ. ඒ කොටස පොඩ්ඩක් ඇඩ්වාන්ස්. හැබැයි අදහස තේරුම් ගත්තා නම් ඇති. හරි. අර මේ මට ගොඩාක්ම වැදගත් වෙන්නේ මෙන්න මේ තැන්. හොඳට බලාගන්න මේ වගේ තැන්. හරි. ඊට වඩා තව එකක් ඕන නම් ලියන්න පුළුවන් කොහොමද? x සමානයි ඍණ 1.2 වන විට y සමානයි බිඳුවේ කියලා. එමත් සම්බන්ධයක් ලියන්න. ඇයි මෙතන ලක්ෂය එහෙමනේ තියෙන්නේ? මේ ප්‍රස්තාර ගොඩක් වැදගත්. හොඳට ප්‍රස්තාර බලන්න. ඒ දේවල් හරියට ලියන්න බලන්න. ඒ කියන්නේ තේරුම. හරි. මොකද්ද මේකෙන් කියන්නේ කියන එක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි අපි තව ප්‍රශ්න ඉස්සරහට හදන්න බලමු ප්‍රස්තාර වලින්.